ඉතින් ඔන්න අද මම මේ විඩියෝෙන් කතා කරන්නේ Redmi Note 15 ෆෝන් එක ගැන. ඉතින් මේක ලංකාවේදී 69999කට ආසන්න වශයෙන් 70000කට මේකේ 6GB to 128GB version එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඇත්තටම මේ ප්‍රයිස් එකට මේ ෆෝන් එක ගැලපෙනවද? අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මම මේ වීඩියෝ එක ගෙනාවා. ඉතින් සාමාන්‍ය බැලූ බැල්මට මේ ෆෝන් එක හොඳයි වගේ පේන්නේ. ඉතින් කිසිම අවුලක් නැහැ. ඉතින් අපි මේ ෆෝන් එක ගැන සියලුම දේ අද කතා කරනවා. ඉතින් ඔයා මේ ෆෝන් එක ගන්නවා නම් මේ ප්‍රයිස් එකට මේක වටිනවද? මේක performance එක කොහොමද? ඔයාගේ purpose එකට ගැලපෙනවද? ඉතින් අපි මේ වීඩියෝ එක ගැන කතා කරමු. ඉතින් Redmi 15 එක ගත්තාම 15 Note 15 එක ඉතින් ඩිසයින් එක සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. ඉතින් මෙච්චර කාලයක් ආපු common design එකෙන් Redmi චුට්ට එහාට ගිහිල්ලා අර නිකන් Vivo X200 Pro එක වගේ අර එච්චරම ලවුන් කරලා නැහැ. හැබැයි කැමරා බම්ප් එකක් ඒ විදිහට කැමරා එක උස්සලා කැමරාස් 4ක් වෙනම විදිහකට දීලා තිනවා. ඒකත් ඉතින් අවුලක් නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ ෆෝන් එකේ අපිට හොඳ ප්‍රීමියම් ලුක් එකක් බලා ගන්න පුළුවන්. පිටිපස්ස හොඳ මැට් ෆිනිෂ් එකක් හොඳ ප්‍රීමියම් ලුක් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහාල Redmi කියලා ලෝගෝ එකත් සුදු පාටින් ප්‍රින්ට් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මේකේ ඩ්‍රොප් රෙසිස්ටන්ට් පහසුකමක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 1.6 මීටර ඉඳන් ෆෝන් එක වැන්නට ඩ්‍රොප් කිසිම හානියක් වෙන්නේ නැහැ. හැබැයි කන්ඩිෂන් වලට වෙනස් වෙනවා. ඒ වගේම IP66 water and dust resistant පහසුකමත් මේක බලා ගන්න පුළුවන්. හැබැයි වතුරට දාගන්න එපා. කිසිම වෙලාවක වතුරට වැන්න කියලා වොඩ් එකේ වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ මේ ග්ලාස් ෆ්‍රන්ට් එකක් වගේම ග්ලාස් බැක් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපිට හොඳ ඩිස්ප්ලේ එකේ නම් හොඳ කලර්ස් බලා ගන්න පුළුවන්. අපි ඩිස්ප්ලේ එක ගැන තව ටිකකින් කතා කරමු. අපිට මේකේ හොඳ ප්‍රීමියම් ලුක් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔය වගේ මේ පෙන්වන වගේ කලර්ස් තුනක් බලා ගන්න පුළුවන්. හැබැයි මම කැමති මේ මිස් පර්පල් කියන එක මානම ලස්සන කලර් එකක්. ඒ වගේම මේකේ ස්ටීරියෝ සවුන්ඩ් අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම Dolby Atmos පහසුකමක් තියෙනවා. ඉතින් Dolby Atmos තියෙන හින්දා හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඔයාට. ඉතින් ගේමින් වීඩියෝ එන්ටර්ටේන්මන්ට් වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම මේ ෆෝන් එකේ ස්පීකර් එක සුපිරියටම ගැලපෙනවා. ඒ වගේම Type C තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඩිස්ප්ලේ එක ගැන කතා කරාම අපිට 6.7 inches AMOLED ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. Deep blacks බලා ගන්න පුළුවන්. හොඳ rich contrast එක හොඳ rich colors බලා ගන්න පුළුවන්. ඒ වගේම 6.8 billion colors අපිට මේ ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් සුපිරි. ඉතින් ඒ වගේම 120Hz refresh rate එක බලා ගන්න පුළුවන්. ඒකින්ද මේක super smooth පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකත් මේ ප්‍රයිස් එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මේකේ 2382කට 1080ක ඩිස්ප්ලේ රෙසලූෂන් එකක් බලා ගන්න පුළුවන්. මේ රෙසලූෂන් එක වැඩි වෙනකොට තමයි ඩිස්ප්ලේ එකේ අර PPI diminutive ඒ කියන්නේ අපි පික්සල් එකකට තියෙන කොටස් ගන්න වැඩි වෙන කලර් එක චුට්ටක් හොඳ වෙනවා. ඒ කියන්නේ පැහැදිලි භාවය වැඩි වෙනවා. ඒ වගේම 3200ක nits peak brightness level එකක් තියෙනවා. ඕනම තද හිරු එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද 3200 කියන්නේ හොඳ high level එකක්. ඉතින් ඒ වගේ මේ ඩිස්ප්ලේ එකේ ස්ක්‍රැච් ඩොප් රෙසිස්ටන්ට් පහසුකමක් තියෙනවා. ඒ කියන්නේ CD වලදී ලොකුවට හානියක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මේක සෝෂල් මීඩියා යූස් කරනකොට ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද එහෙම බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ෆිල්ම් එකක් වගේ බලනවා නම් කිසිම අවුලක් නැහැ. හොඳ කලර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අපිට ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් පහසුකම බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය සුපර් ස්මූත් එකක් බලා ගන්න පුළුවන්. මිඩ් රේන්ජ් එකේ කියන්න ඕනේ මේක මිඩ් රේන්ජ් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක සාමාන්‍ය ස්පීඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේකේ OS එක ගැන කතා කරමු. Android 15 බේස් වෙලා තමයි මේ වෙනකොට රන් වෙන්නේ. කියන්නේ ෆෝන් එක ගත්තම ඔයාලට Android 15 වලින් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම මේකේ අපිට අවුරුදු 4ක් යනකම් අප්ඩේට්ස් දෙනවා කියලා මේගොල්ලෝ පොරොන්දු වෙලා තිනවා. ඒ කියන්නේ සාමාන්‍ය Android 19 විතර යනකම් අප්ඩේට් එනවා. ඒ වගේම security patch අනම්ම නම් අවුරුදු 4ක් යනකම් අප්ඩේට්ස් දෙනවා. ඒ වගේම තමයි මේක HyperOS 2. එහෙමත් නැත්නම් මේ Redmi ලගේ OS එකත් එක තමයි රන් වෙන්නේ. ඉතින් මේ ගේමින් performance ඒ කියන්නේ සාමාන්‍ය වට normal සාමාන්‍ය ගේම් එකක් high settings වලින් play කරතේ PUBG COD වගේ ලොකු games නම් normal settings වලින් play කරන්න කියන්න ඕනේ. මොකෝ මේක mid range phone එකක්. ඒ හින්දා high level එකෙම play කරන්න අමාරුයි, lag වෙනවා. ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒකින්ද normal settings වලින් තමයි මට play කරන්න වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේක Snapdragon 6 Gen 3 කියන CPU එකක් තියෙනවා. ඒ වගේම
ඇඩ්ඩිනෝ 610 කියන GPU එකත් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ 5G පාසුකම තියෙනවා. ඉතින් මේකේ ෆෝන් එකේ නමත් Redmi Note 15 5G පාසුකමක් තියෙනවා. ඉතින් ඔයාලට 5G එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ ෆෝන් එකෙන්. මං කිව්වා වගේ අර ගේම් ප්ලේ කරනකොට නම් ඔයා ලොකුවට high settings වලින් ප්ලේ කරගන්න අමාරුයි. ඉතින් ඔයාලට normal settings වලින් ප්ලේ කරත් හැකියි. ඉතින් ඊළඟට අපි මේ කැමරා එක ගොඩක් අය content creators ලා මේ ගලන්නේ අනිවාර්යයෙන්ම කැමරා එක. මෙගාපික්සල් 108. ඉතින් මෙතන කැමරා හතරක් තිබ්බ දෙකයි අපිට යූස් කරන්න පුළුවන්. මෙගාපික්සල් 108ක මේන් කැමරා එකක් තියෙනවා. මේක වයිඩ් සෙන්සර් එකක්. ඒ වගේම 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් එකක් තියෙනවා. ඉතින් අල්ට්‍රා වයිඩ් එක දුන්න එක හොඳයි. නැත්නම් ගොඩක් වෙලාවට මැක්‍රෝ එක මයික්‍රෝ කැමරාවක් වගේ තමයි දෙන්නේ. මයික්‍රෝ කැමරාවට වැඩිය අල්ට්‍රා වයිඩ් එක සුපිරි. ඉතින් මොකෝ මයික්‍රෝ එකට වැඩිය අල්ට්‍රා වයිඩ් එක නම් හොඳයි. ඒ වගේම මෙගාපික්සල් 20ක සෙල්ෆි කැමරාවක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේකේ ෆොටෝ එහෙම AI බේස් වෙලා තමයි අපිට AI බේස් කරගෙන ෆොටෝ එහෙම අපිට එඩිට් කරගන්න පුළුවන්. මේ HyperOS 2 එකේ වට ගොඩක් AI බේස් වෙලා තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ අපිට මෙගාපික්සල් 108ක කැමරාවේ හොඳ කලර්ස් බලාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතන කැමරා හතරක් තියෙනවා වගේ තිබ්බට එකක් නෝමල් සෙන්සර් එකක් ඒක අපිට යූස් කරගන්න බෑ. ඒ වගේම මේ පැත්තේ ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා. ඒ වගේම කැමරා බම්ප් එක ෆෝන් එකෙන් චුට්ටක් උඩට උස්සලා තියෙනවා. ඉතින් ඔයා බෑක් කවර් එකක් වගේ පාවිච්චි කරනවා නම් ටික හොඳ බෑක් කවර් එකක් පාවිච්චි කරමු. මොකද නැත්නම් මේ කැමරා එකේ තියෙන ප්‍රීමියම් ලුක් එක නැති වෙන හානියක් තියෙනවා. ඒ වගේම නෝමල් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ලොකු ක්වොලිටි එකක් නැන්නේ. සාමාන්‍ය මිඩ් රේන්ජ් ෆෝන් එකේ තියෙන ක්වොලිටි එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ෆොටෝස් සෝෂල් මීඩියා දාන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්ම පුළුවන්. මොකෝ ලොකුවට අවුලක් නැහැ ෆොටෝස්. ඉතින් අල්ට්‍රා වයිඩ් එකෙත් 8 මෙගාපික්සල් නේ. ඒක 12 මෙගාපික්සල් වගේ දුන්නා නම් සුපිරි. කමන්නේ 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් එකත් හොඳයි. මැක්‍රෝ ගන්න නොදීපු එක ගැන සතුටු වෙන්න ඕනේ. ඒ වගේම 4K 30 frame rate වලින් අපිට වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් OIS EIS දෙකම තියෙනවා. ඔව්. ඉතින් ඒත් ලොකුවට වඩා ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ iPhone එක තරම්. මොකද iPhone වල වීඩියෝ ක්වොලිටි මම හැම iPhone වීඩියෝ එකම කියනවා Apple වල වීඩියෝ ක්වොලිටි හොඳටම දිනනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා කැමරා එක ෆෝකස් කරනවා නම් කිසි අවුලක් නැහැ. වීඩියෝ ක්වොලිටි වලට පොඩි ඉඩිටක් දාලා හරි ගන්න පුළුවන් සුපිරියට. ඒ වගේම මේකේ බැටරි එක කතා කරලා මිලියම් 5520ක බැටරි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක පැය එකමාරක් ඒ කියන්නේ ෆාස්ට් චාර්ජින් තියෙනවා 45 වොට්. ඉතින් පැයකදී ඔයාලට charge කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය යූස් කරන කෙනෙක් දවස් එකමාර ෆෝන් එක අනිවාර්යයෙන්ම යූස් කරගන්න පුළුවන්. මොකෝ 5520 කියන ලොකු බැටරි එකක්. ඉතින් මේකට යන්න ඔයා සාමාන්‍ය normal යූසර් කෙනෙක් නම් ෆෝන් එකට ගියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා channel එක අනිවාර්යයෙන් subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝෙම හම්බෙමු. ජය වේවා.